අමුමිරිස් දාලා නිල් කටුරු බීමක් හදලා බොමුද? ඉන්දියාවේ ප්‍රසිද්ධ කුලොක්කේ සර්බත් එක ලංකාවේ අපේ විදිහට අපි හදමු. මේක ඉක්මනට හදන්න පුළුවන්. දෙහි රසයේ අමුමිරිස් සැරයි එක්ක නිල් කටුරු වල ලස්සනම පාට මේක බොනකොට එන කික් එක නම් වෙනම ලෙවල් එක. මේකෙදි ලස්සනම දේ තමයි නිල් පාට. මම මේ පාට ගත්ත නිල් කටුරු මල් ටිකක් ලාවට රස්නේ වතුර චුට්ටකට දාලා මතක තියාගන්න වතුර රස්නේ නිවැරදි වුණොත් විතරයි මේ ලස්සන පාට ඔයාටත් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට නිල් කටුරු මල් ටික මද රස්නේ උණු වතුරයකට දාලා තියලා අවශ්‍ය පාට ආවම මේ විදිහට පෙරලා ගන්න ඕනේ. බලන්න මේකේ තියෙන නිල් පාට මේ ස්වභාවික පාටක් අනික ශරීරයට හොඳ කරන සුපිරි බීම් එකක්. ඊට පස්සේ මේ විදිහට දෙගෙඩියක් අරගෙන මම නම් භාගයයි මිදක ගන්නේ. ඔයාලා හදන ප්‍රමාණය අනුව ඔයාලා දෙගෙඩි ගන්න ප්‍රමාණය වෙනස් කරගන්න. බීම එකට අයිස් වතුර හරි ඇල් වතුර හරි ඇතිපදමට ඔයාලා එකතු කරගන්න. නිල් කටරොඩු වලට මේ විදිහට දෙහි වතුර දැම්මහම පාට වෙනස් වෙනවා. දම් පාටක් එනවා. ඊට පස්සේ මේකට අමුමිරිස් කපාගත්තු අමුමිරිස් කරලා දාලා ඇතිපදමට සීනි දාගන්න. මම නම් සීනි ඇඳි 2යි දාගත්තේ. ඔයාලට ඇති පදමට සීනි දාගන්න. ඊට පස්සේ අවසානයේ තමයි ලුණු කුඩු ඇති පදමට දාගන්නේ. මේ වගේ බීම එකක් හදාගන්න පුදුම ලස්සනක් සහ හොඳ පෝෂණයක් තියෙන බීම එකක්. මාර එනර්ජි එකක් හම්බෙන්නේ මේ බීම එක බිව්වහම.